සුපර්හීරෝ කොමික්ස් ගැන කතා කරනකොට අපි හැමෝටම මතක් වෙන්නේ අපි හැමෝම ආදරය කරන ස්පයිඩර්මෑන්, බැට්මෑන්, සුපර්මෑන් වගේ ප්‍රබන්ධමය චරිත වඩා ගොඩ නැගුණ ප්‍රබන්ධමය ස්ටෝරීස්. ඉතින් ඒත් එක්කම සුපර්හීරෝ කොමික්ස් ගැන මතක් කරනකොට අපිට තවත් මතක් වෙන නම් දෙකක් තමයි මාවල් සහ DC කියන්නේ. ඉතින් සරලවම කිව්වොත් මේ සුපර්හීරෝ කොමික්ස් ස්ටෝරීස් අතරේ මේ වෙද්දි බැජ වෙන යුනිවර්ස් දෙක තමයි මාවල් සහ DC කියන්නේ. නමුත් මේ වෙද්දි මේ මාවල් සහ DC කොමික්ස් කියන්නේ මොනවද කියලා හිතන තරමට සුපිරි වෙනසක් කරන්න පුළුවන් වුණ කොමික් බුක් රන් එකක් රිලීස් වෙලා ඉවරයි. ඉතින් ඒ වගේම මේ වෙද්දි අපි හැමෝම දන්න සුප්‍රසිද්ධ Amazon Prime ස්ට්‍රීමින් නෙට්වර්ක් එක හරහා ඇනිමේටඩ් TV සීරීස් එකකුත් මේ කොමික් බුක් සීරීස් එකට රිලීස් කරලා ඉවරයි. වගේම මේ වෙද්දි සීසන් 3ක්ම මේ සීරීස් එකට රිලීස් වෙලා ඉවරයි. ඉතින් අපි මේ කතා කරන්නේ ඔයත් මම හොඳටම දන්න ඒ වගේම මේ වෙද්දි මුළු ලෝකයක්ම දන්න ඉතින් මෑත කාලේ කොමික් බුක් රසිකයෝ මාවල් සහ DC බජට් වලින් හෙම්බත් වෙලා හිටපු කාලෙක එක සැරේම කොහෙවත් නැති අලුත්ම කන්සෙප්ට් එකකට රිලීස් වෙච්ච ඇනිමේටඩ් සීරීස් එකක් ඇවිල්ලා මේ හැමදේම වෙනස් කරා කියන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට ඇනිමේටඩ් සීරීස් එකක් කරා ප්‍රේක්ෂකයෝ අතරට ගිහපු ඉන්වින්සිබල් කොමික් රන් එක මේ වෙද්දි මුළු පොප් කල්චර් එකම ආදරය කරන තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අපේ ඉන්වින්සිබල් කොමික්ස් ගැන කතා කරන අපේ ප්ලේලිස්ට් එකේ පළවෙනි වීඩියෝ එක විදිහට වෙන කවුරුත් ගැන නෙමෙයි. එහෙම නැත්තම් ඉතින් මාක් ග්‍රේසන් නැත්තම් ඉන්වින්සිබල් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන් නෙමෙයි. ඉන්වින්සිබල් කියන්නේ හාෆ් විල්ට්‍රමයිට් කෙනෙක්. ඉතින් මොකද්ද මේ විල්ට්‍රමයිට් කියන්නේ? ඉතින් ඉන්වින්සිබල් කොමික් යුනිවර්ස් එකේ විල්ට්‍රමයිට් කියන්නේ විල්ට්‍රම් කියන ග්‍රහලෝකයේ ජීවත් වෙන ඒලියන් ස්පීසිස් සෙට් එකක්. ඉතින් මේ විදිහට විල්ට්‍රම් වල ජීවත් වෙන විල්ට්‍රමයිට්ලා තීරණය කරනවා මේ විල්ට්‍රමයිට්ලාගේ හයි රෑන්කින් ඒජන්ට්ස්ලාව වෙන ග්‍රහලෝක වලට යවලා මේ විල්ට්‍රම් එම්පයර් එක තව දුරටත් බිල්ඩ් අප් කරන්න. ඉතින් ওই විදිහට පෘථිවියට එන ඒජන්ට් තමයි නෝලන් ග්‍රේසන් නැත්තම් ඔම්නිමෑන් කියන්නේ. හැබැයි ඔම්නිමෑන් එහෙම නැත්තම් නෝලන් පෘථිවියට ආවට පස්සේ එයාගම කියලා පෞල් ජීවිතයක් පටන් ගන්නවා. බෙබී කියලා ගැහණු කෙනෙක් එක්ක වගේම මේ දෙන්නට උපදින ළමයා තමයි මේ මාක් ග්‍රේසන්. එහෙම නැත්තම් ඉතින් අපේ මාක් නැත්තම් ඉන්විසිබල්ට සව සහෝදරයෙකුත් ඉන්නවා. ඉතින් ඒ තමයි ඔලිවර් ග්‍රේසන් කියන්නේ. එහෙම නැත්තම් පෘථිවියේදී ඔම්නිමෑන් විදියට වැඩ කරේ මේ ඔලිවර් නැත්තම් මාක්ගේ මල්ලි. කොහොමුණත් මාගේ පළවෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ් උනේ ඇම්බර් බෙනෙට් කියන ගැහණු කෙනා. හැබැයි පස්සේ මාක් එයාගේ මැරේජ් ලයිෆ් එකට යන්නේ ඇටම් යූ එක වගේම මේ දෙන්නට ටෙරා ග්‍රේසන් කියලා පොඩි ගැහණු දරුවෙකුත් තිබෙනවා. ඒ වගේම කොහොමුණත් මාක් ඉන්න එකම දරුවා මේ ටෙරා ග්‍රේසන් විතර නෙමෙයි. මාක්ගේ ජීවිතේ වෙච්ච ට්‍රැජික්ම මෝමන්ට් එක ප්‍රතිඵලයක් විදිහට මාක්ට ඇනීස කියන විල්ට්‍රමයිට් ගාවත් තවත් දරුවෙක් ඉපදිනවා. මෙයාත් පිරිමි ළමයෙක් වෙනවා වගේම මෙයාට මාකි ග්‍රේසන් කියන නම වැටෙනවා. ඉතින් ඒ වගේම අපේ මාක් නැත්තම් ඉන්විසිබල් කියන්නේ එයාගේ සුපර්හීරෝ ලයිෆ් එකේ මුල් කාලෙදී මේ නෝ කිලි රූල් එක උපරිමයෙන්ම පාවිච්චි කරන හදපු සුපර්හීරෝ කෙනෙක්. මොකද මේ වෙලෙදී ඉන්විසිබල්ට ඕනුනේ තමන්ගේ ලෙන්ස්ලා පරද්දන්න මිසක් එයාලව මරන්න නෙමෙයි. හැබැයි පස්සේ මේ ඉන්විසිබල් නැත්තම් අපේ මාක් අත්විඳපු දේවල් සහ එයාට හම්බෙච්ච විලන්ස් එක්ක මාක් මේ නෝ කිරින් රූල් එක අතහැරලා දානවා කියන්න පුළුවන්. සරලවම මෙයා ටික කාලයක් ඇද්දි කොමික්ස් වලදී කියනවා සුපර් හීරෝ කෙනෙක් වෙනවා කියන්නේ බුල්ෂිට් එකක් කියලා. ටික කාලයක් ඇද්දි මාක් ග්‍රේසන් නැත්තම් ඉන්වින්සිබල් මේ නෝ කිරින් රූල් එක අතහැරලා දාලා ඇන්ටි හීරෝ ටයිප් සුපර් හීරෝ කෙනෙක් වෙනවා කියන්න පුළුවන්. කොහොමද ඒ වගේ මොහොල්ට කියන දේ තව දෙයක් තමයි ඔයාලා දැකලා ඇති මාක්ගේ බ්ලූ සූට් එක. ඉතින් ඉන්වින්සිබල්ගේ බ්ලූ සූට් එක කියන්නේ මට නම් සුපිරිම සූට් එකක් වගේම මේ ඉන්වින්සිබල් සීරීස් එකේ කොමික් බුක් සීරීස් එකේ තිබ්බ අයිකොනික් සූට් එකක් කියන්න පුළුවන්. හැබැයි මේක කොච්චර අයිකොනික් වුණත් මාක්ට අනුව මේකේ යට ආපු කර්ස් එකක්. ඉතින් මේක සරලවම මේකේ ක්‍රියේටර් පා කියලා තියෙනවා. ඒ කියන්නේ රොබර්ට් කර්මන් කියලා තියෙනවා. මාක් මේ බ්ලූ සූට් එක ඇඳගෙන හිටියේ එයාගේ ජීවිතේ අමාරුම කාලේ කියලා. ඉතින් ඕක මාක් කොමික්ස් තුලදී කියනවා ඒ තමයි මේ බ්ලූ සූට් එක ඇවිල්ලා Tamanට හම්බෙච්ච කර්ස් එකක් කියලා. ඉතින් ඒක නිසා මාක් කොච්චර මේ බ්ලූ සූට් එකට කැමති වුණා එයා වැඩිපුරම වෛර කරන සූට් එකක් තමයි මේ බ්ලූ සූට් එක කියලා කියන්නේ. ඉතින් ඕනම මේ හැම කතාවකටම පස්සේ අවසානයේදී සල්ලුම මේ කොමික් බුක් සීරීස් එක අවසානයේදී මාක් ග්‍රේසන් නැත්තම් ඉන්වින්සිබල් නතර වෙන්නේ මේ මුළු යුනිවර්ස් එකේම පවර්ෆුල්ම පුද්ගලයා වෙලා වගේම මේ මුළු විල්ට්‍රමයිට් එම්පයර් එකම ලීඩර් වෙලා සරලවම කිව්වොත්
එම්පය මාක් කියන තැනට පත්වෙලා තමයි මාත් තමන්ගේ මේ ඉන්වින්සිබල් ජර්නි එක ඉවර කරන්නේ. දැන් අපි කතා කරමු මාක් ග්‍රේසන් නැත්නම් ඉන්විසිබල්ගේ පවර්ස් ඇන්ඩ් වීක්නස්. ඉතින් මුලින්ම අපි මාක්ගේ පවර්ස් වලින් පටන් ගමු. පවර්ස් ගැන කතා කරනවා නම් මාක් ඇවිල්ලා මේ යුනිවර්ස් එකේ ඉන්න පවර්ෆුල්ම කෙනෙක් කියන්න පුළුවන්. විශේෂම ගත්තොත් මෙයා half Viltrumite half human කෙනෙක් වෙන නිසාම මෙයාට අර Viltrumite ගේ power set එක වෙන superhuman strength, superhuman stamina, superhuman agility සහ හොඳ healing factor එකක් වගේ අර සාමාන්‍ය power set එකම තියෙනවා. සරලවම කිව්වොත් මාක් එම නැත්නම් මේ Viltrumite ලා කියන්නේ මේ යුනිවර්ස් එකේ ඉන්න powerfulම ජීවීන්. ඉතින් ඒක නිසා මෙයාගේ පවර්ස් ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද මෙයා ඇවිල්ලා එම නැත්නම් මාක් ඇවිල්ලා සරලව මෙයාගේ ස්පීෂීස් එකම ඇවිල්ලා මේ යුනිවර්ස් එකේ ඉන්න පවර්ෆුල්ම ජීවීන්. සරලවම කිව්වොත් මාක්ට පවර්ස් පැත්තෙන් කරන්න බැරි දෙයක් ඇත්තෙම නැති තරම්. විශේෂම මෙයා එම්පයර් මාක් වුණාට පස්සේ මෙයා තමයි මේ යුනිවර්ස් එකේ මේ පවර්ෆුල්ම Viltrumite ලගෙත් පවර්ෆුල්ම Viltrumite වෙන්නේ. එම නැත්නම් පවර්ෆුල්ම පුද්ගලයා වෙන්නේ. ඉතින් ඒතනින් එහාට මං හිතන්නේ මෙයාගේ පවර්ස් ගැන අපි කතා කරන්න ඕනේ කියලා. හරි, දැන් අපි කතා කරමු මෙයාගේ වීක්නස් ගැන. ඉතින් Viltrumite ලා කොච්චර පවර්ෆුල් වුණත් මෙයාලටත් වීක්නස් තියෙනවා. ඉතින් මෙයාලට තියෙන ලොකු වීක්නස් එකක් තමයි high frequency sound එකට අපේ මාක් ඇතුළු Viltrumite ලා දක්වන දුර්වලතාවය. විශේෂම අපි දැක්කා animated TV series එක වගේම comics වලදී කොහොමද සීසල් වගේ කට්ටිය මාක්ට විරුද්ධව මේක පාවිච්චි කරේ කියලා. ඉතින් ඊට අමතරව රැග්නාස් කියන alien species එකටත් මාක් ඇතුළු Viltrumite ලට ලොකු vulnerability එකක් තියෙනවා. ඉතින් ඔය මොන weakness එක තිබ්බත් Viltrumite ලට තියෙන ලොකුම weakness එක නැත්නම් අපි මාක්ට තියෙන ලොකුම weakness එක තමයි මේ Scourge virus එක කියන්නේ. ඉතින් Scourge virus එක ඇවිල්ලා මේ Viltrumite ලා විනාශ කරන්නම හදපු වෛරස් එකක්. ඉතින් කොමික්ස් වලදී ඒක අවස්ථාවකදී මාක් මේ වෛරස් එකෙන් ඉන්ෆෙක්ට් වෙනවා වගේම අපි එතනදී දැක්කා මේ වෛරස් එක කොච්චර ඩෙඩ්ලිද කියලා විශේෂයෙන්ම Viltrumite කෙනෙක්ට. ඉතින් ඒක නිසා මේ වෛරස් එකෙන් මාක් පවර් රිකවර් වෙන්න ගොඩක් කල් ගත්තා වගේම අපි මේ රිකවරින් ප්‍රොසෙස් එකේදී දැක්කා මේ වෛරස් එකෙන් Viltrumite කෙනෙක්ට කොච්චර ලොකු හානියක් කරන්න පුළුවන්ද කියලා. හරි, ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට අද මේ ඉන්වින්සිබල් යුනිවර්ස් ගැන ඔයාලත් එක්ක කතා කරන්න ඕනුනේ. ඉතින් අද අපි කතා කරේ මේ යුනිවර්ස් එකේ ප්‍රධාන චරිත වෙන ඉන්වින්සිබල් ගැන රස කතා කිහිපයක් වගේම තවත් මේ වගේ කොමික් බුක් යුනිවර්සස් ගැන ඉන්වින්සිබල් ගැන Marvel ගැන DC ගැන දැනගන්න අපිව subscribe කරන්න වගේම මේ වීඩියෝ ඔයාලගේ ඉන්වින්සිබල් ගැන හොයන ඉන්වින්සිබල් බලන යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. වගේම අපේ Dishon with Nerds YouTube channel එක set කරලා අපිට සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම කියන් තින්නේ